ජීවිතයේ සමහර දේවල් අතීතය ගැන අපි හැරිලා බලද්දී අපිට හරි ගිය අවස්ථාවන්, වැරදුණු අවස්ථාවන් බොහෝ වෙලාවට අපි ඒව ගැන හිත සමහර වෙලාවට දුක් වෙනවා ඇති. නමුත් දෙවියන් වහන්සේට පුළුවන් අපේ ජීවිතේ වැරදුණු තැන්, අපේ යෝජනා අනුව අපි ගත්ත තීරණ අපිට හරි කියලා පෙනුණු විදියට අපි ගිය මාර්ග අපිට වැරදිලා තියෙනවා නම් දෙවියන් වහන්සේට පුළුවන් ඒව නැවත උන්වහන්සේට පෙනෙන විදියට නිර්මාණය කරන්න. ජෙරමියා 18 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ මෙන්න මෙහෙම අපිට දෙවියන් වහන්සේ කතා කරනවා. ඔහු සෑදූ මෙටි භාජනය කුම්භකාරයාගේ අතේ නරක් වූ කල නැවත ඒක සාදන්න කුම්භකාරයාට හොඳව පෙනුණු ලෙස ඔහු එයින් වෙන භාජනයක් සෑදුවේය. දැනද දෙවියන් වහන්සේට පුළුවන් වෙන භාජනයක් සාදන්න. අපේ යෝජනා, අපේ අදහස්, අපේ ජීවිතයට අපි ඒව ක්‍රියාත්මක කරපුවාම සමහරවිට අපි මේ භාජනයේ හැඩය, අපි කියන භාජනයේ හැඩය, අපි කියන භාජනයෙන් ගන්න ඕනේ ප්‍රයෝජනය අපි තීරණය කරපු අවස්ථාවන් වල ඒක කැඩිලා බිඳිලා විසිරීලා ගිය අවස්ථාවල් අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා. නමුත් දන්නවද දෙවියන් වහන්සේ අද දවසේදී ඔබ බාර වෙනවා නම් ඒ දිව්‍ය කලාකරුවාණන් කියන ඒ කුඹල්කාරයාගේ දෑත්වලට දෙවියන් වහන්සේ කැමැත්තෙන් ඉන්නවා අපිට වැරදුණු, අපේ කැඩුණු, අපිට හොඳයි කියලා අපි අරගත්ත තීරණ නිසා නරක වූ අපේ ජීවිත දෙවියන් වහන්සේට පුළුවන්, දෙවියන් වහන්සේ කැමති වෙන භාජනයක් විදියට ඒක සාදන්න. ඒක නිසා ජීවිතයේ අතීතය ගැන කරදර නොවන විදිහටත් දෙවියන් වහන්සේ අපිට අද දවසේදී කතා කරනවා. කැඩුණු, බිඳුණු වේදනාවන් එක්ක තිබෙන ජීවිතය, අපි විසින්ම තීරණය කරපු ජීවිතය, අපි විසින්ම බෙදාගත්ත යෝජනා, අපේ ජීවිතයට අපි විසින්ම දාගත්ත පාරවල්, ඒ හැම දෙයක්ම අහක තියලා දෙවියන් වහන්සේගේ අතේ සෑදෙන අලුත් භාජනයක් වෙන්න. දෙවියන් වහන්සේ අද දවසේ අපිව වෙන භාජනයක් කරන්න සූදානම්ින් ඉන්නවා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා, සහෝදරිය, අද දවසේදී දෙවියන් වහන්සේට බාර වෙන්න මා තුළින් වෙන භාජනයක්. ස්වාමිනී, ඔබ වහන්සේ කැමති, ඔබ වහන්සේගේ යෝජනාව අනුව, ඔබ වහන්සේගේ අභිමතය අනුව ඔබ වහන්සේ කැමති භාජනය මගේ ජීවිතෙන් හදන්න කියලා අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට බාර වෙන්න. ස්වාමිනී, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. පියාණනි, ඔබ වහන්සේ අපේ ජීවිතවලින් කැමති වෙන භාජනය, ඔබ වහන්සේ කැමති භාජනය, ඔබ වහන්සේගේ ආකල්ප, ඔබ වහන්සේගේ යෝජනා, ඔබ වහන්සේගේ සැලැස්පනුව අද දවසේ අපේ ජීවිතවල නිර්මාණය කරන්න ඔබ වහන්සේට බාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඔබට සුබ දවසක්.